අපි අද කතා කරන්නේ පලිබෝධ පාලනය පාඩම. අපි බලමු මොකක්ද පලිබෝධ කියන්නේ කියලා. පලිබෝධ කියන්නේ මිනිසාට එහෙම නැත්නම් මිනිසා විසින් වගා කරන භෝගයකට එහෙම නැත්නම් මිනිසා විසින් ඇති කරන සතෙකුට එහෙම නැත්නම් මිනිසා විසින් පරිහරණය කරන ද්‍රව්‍යයකට හානි පමුණුවන ඕනෑම ජීවියෙකුට අපි කියනවා පලිබෝධ කියලා. භෝගවගාවේදී හමුවෙන පලිබෝධ අපිට ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ තමයි වල් පැලෑටි, දෙක රෝගකාරක ජීවීන් හා කෘමීන් හා කෘමි නොවන සතුන්. රෝගකාරක ජීවීන්ට උදාහරණ විදියට ගන්න පුළුවන් දිරීර, බැක්ටීරියා, වෛරස් වගේ ශුද්‍ර ජීවීන්. එතකොට කෘමීන් හා කෘමි නොවන සතුන් විදියට අපිට ගන්න පුළුවන් ඉල්මැස්සා, ගොළු බෙල්ලා, පොල්ගොරු මිනිහා, ඔයම් මකුණා වගේ සතුන්. අපි දැන් බලමු වල් පැලෑටි කියන්නේ මොනවද කියලා. වල් පැලෑටි කියන්නේ වගා කරන භෝගය හැරුණු විට වගා භූමියේ වැඩෙන ඕනෑම පැලෑටියක් අපි හඳුන්වනවා වල් පැලෑටි කියලා. උදාහරණයක් විදියට අපිට ගන්න පුළුවන් මිරිස් පාතියක වැවෙන ගොටුකොළ පැලයක්, එහෙම නැත්නම් තක්කාලි පාතියක වැවෙන මුකුණු වැන්න පැලයක් වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. හැබැයි සමහර වල් පැලෑටි තියෙනවා අපි මේවා කොහේ වැඩුණත් වල් පැලෑටි කියලා තමයි සලකන්නේ. මොකද මේවා මිනිසාට හානිදායකයි. උදාහරණ තමයි පාතීනියම් හා ඇලිගේටර් වීඩ්. වල් පැලෑටි වල පොදු ලක්ෂණ කීපයක් ගත්තොත් මේවා ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම තමයි ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා. මේවායේ ජීවන චක්‍රය කෙටි. විවිධ ක්‍රම මගින් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පලිබෝධ හානි වලට ඔරොත්තු දෙනවා. අහිතකර තත්ත්ව යටතේ වුණත් මේ වල් පැලෑටි වලට හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ වල් පැලෑටි මගින් සිදුවෙන හානි කියලා. වල් පැලෑටි පෝෂක, හිරුවෙලිය, ඒ වගේම ජලය හා ඉඩකඩ සඳහා මේ භෝගයත් එක්ක තරං කරනවා. මෙතකොට අපේ මේ භෝග වගාවේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වල් පැලෑටි බීජ අපේ භෝගයේ අස්වැන්නත් එක්ක මිශ්‍ර වුණාම අස්වැන්නේ ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වී අස්වැන්නට මාරුක් බීජ එහෙම නැත්නම් බජිරි බීජ මිශ්‍ර වීම ගන්න පුළුවන්. ඒ වගේම තමයි කටු සහිත වල් පැලෑටි තියේදී අපිට මේ ශේෂ්ත්‍රයේ සිදු කරන නඩත්තු කටයුතු එහෙම අපහසු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කුඹ වගේ වල් පැලෑටි ගන්න පුළුවන්. ඒ වගේම තමයි වල් පැලෑටි බහුලව තියේදී මීයන්, ඉත්තෑවන්, හාවන් වගේ පලිබෝධ සත්ත්ව වර්ග වලට මේ වල් පැලෑටි ඇස්සේ සැඟවිලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කෘමීන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්නත් මේ වල් පැලෑටි නිසා උදව්වක් වෙනවා. සැල්වීනියා, ජපන් ජබර වගේ ජලජ වල් පැලෑටි තියේදී ජල සම්පාදන මාර්ග අවහිර වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර වල් පැලෑටි නිසා මිනිසුන්ට හා සතුන්ට අන්තරාකාරී දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් තමයි නියඟලාල. ඒ වගේම තමයි වල් පැලෑටි පාලනය කරන අමතර වියදමක් අපිට වැය වෙන හින්දා නිෂ්පාදන වියදම වැඩි වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ වල් පැලෑටි හානිදායකයි කියලා ගත්තත් අපට වල් පැලෑටි වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනක් තියෙනවා. උදාහරණයක් විදියට සමහර තනකොළ වර්ග සත්ව ආහාර විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් තමයි ගිනිතන හා ඇටෝරා. ඊට පස්සේ ගත්තාම වල් පැලෑටි නිසා පාංශු කාදනය අඩු වෙනවා. ඒ වගේම තමයි අපිට මේ ඉවත් කරන වල් පැලෑටි වසුන් විදියට යොදලා ජල සංරක්ෂණය හා පාංශු කාදනය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ ඉවත් කරන වල් පැලෑටි කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔය කලාඳුරු, බැලතන වගේ වල් පැලෑටි අපි ඖෂධ ලෙසත් භාවිතා කරනවා. ඒ වගේම තමයි ගිරාපලා, දියහබරල වගේ වල් පැලෑටි මිනිසුන්ගේ ආහාර විදියටත් භාවිතා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දැන් වර්තමානයේදී සමහර තනකොළ වර්ග භූමි අලංකරණය සඳහා යොදා ගන්නවා. උදාහරණ තමයි උඳු පියලිය හා පිඩලි තන. අපි දැන් බලමු මොනවද ආක්‍රමණශීලී වල් පැලෑටි කියන්නේ කියලා. ආක්‍රමණශීලී වල් පැලෑටි කියන්නේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින්
පරිසරයේ තියෙන දේශීය ශාක ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් වෙන විදේශීය පැලෑටි වලට තමයි අපි කියන්නේ ආක්‍රමණශීලී වල් පැලෑටි කියලා. මේ වල් පැලෑටි කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ලංකාවට ගෙන්නපුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහඹුලේ සාපු ඒවා වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ගවාහාර විදියට ගෙන්නලා තියෙන ගිනි තෘණ ගන්න පුළුවන්. ඒ වගේම තමයි අහම්බෙන් පැමිණි යෝධ නිදිකුම්බා. දැන් අපි කතා කරමු වල් පැලෑටි වර්ගීකරණය ගැන. අපිට වල් පැලෑටි ප්‍රධාන ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි රූපාකාරය අනුව, වැටෙන ස්ථානය අනුව හා ජීවිත කාලය අනුව. අපි දැන් මුලින්ම බලමු කොහොමද රූපාකාරය අනුව වල් පැලෑටි වර්ග කරන්න කියලා. රූපාකාරය අනුව අපිට වල් පැලෑටි ප්‍රධාන වශයෙන් ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පළල් පත්‍ර වල් පැලෑටි, තෘණ හා පන් විදියට. දැන් අපි බලමු පළල් පත්‍ර වල් පැලෑටි වල ලක්ෂණ මොනවද කියලා. පළල් පත්‍ර වල් පැලෑටි සඳහා උදාහරණයක් තමයි මොණර කුඩුම්බිය, කුප්පමේනියා, දියහබරල. දැන් මේ පළල් පත්‍ර වල් පැලෑටියට උදාහරණයක් තමයි මොණර කුඩුම්බිය ශාකය. එතකොට මේ මොණර කුඩුම්බිය ශාකය ගත්තහම පත්‍ර පළල්, ඒ වගේම තමයි නාරටි තියෙන්නේ දැලක් විදියට. ඊට පස්සේ ගත්තාම මේකේ බොහෝ විට කඳ රවුම්. එහෙම නැත්නම් හතරැස් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ මොණර කුඩුම්බිය ශාකය. එහෙම නැත්නම් පළල් පත්‍ර වල් පැලෑටියකට කඳ අපි දෙකට කපලා බැලුවොත් මේකේ ඇතුළත කුහර නැහැ. ඒ වගේම තමයි පළල් පත්‍ර වල් පැලෑටිවල කඳ අග්‍රස්තේ හා පාර්ශ්වික අතුවල පුෂ්ප තනිව එහෙම නැත්නම් මංජරී විදියට හට ගන්නවා. ඊට පස්සේ අපි බලමු තෘණවල ලක්ෂණ මොනවද කියලා. තෘණවල පත්‍ර ගත්තහම සිහින්, දිගයි, ඒ වගේම තමයි සමාන්තර නාරටි වින්‍යාසයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ තෘණ ශාකයේ කඳ සිලින්ඩරාකාරයි. ඒ වගේම තමයි ඇතුළත කුහර පිහිටනවා. ඒ වගේම තමයි තෘණ ගත්තාම මේවායේ කඳ අග්‍රස්තයේ පුෂ්ප මංජරියක් හට ගන්නවා. තෘණ වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් බැලතන, ඇටවරා, මානා, ඉලුක්, බටදැල්ල, කොඩමාරුක්. දැන් අපි කතා කරමු පන් කියන වල් පැලෑටි වර්ගය ගැන. මේ පන් වල ගත්තත් පත්‍ර සිහින්, දිගයි, ඒ වගේම තමයි සමාන්තර නාරටි වින්‍යාසයක් තමයි තියෙන්නේ. පන් වල ගත්තහම ත්‍රිකෝණාකාර කඳක් තියෙනවා. මේකේ ගත්තහම ඇතුළත කුහර නැහැ. ඊට පස්සේ ගත්තහම පුෂ්ප මංජරිය ගත්තොත් මේකෙත් කඳ අග්‍රස්තයේ පුෂ්ප මංජරියක් හට ගන්නවා. ඒ පුෂ්ප මංජරිය දිශා 3කට විහිදලා ගියපු පත්‍රිකා 3ක් තියෙනවා. පන් වලට උදාහරණ විදියට තුනැස්ස, කලාඳුරු, කුඩමැට්ට, තුන්හිරියා ගන්න පුළුවන්. දැන් අපි බලමු වැඩෙන ස්ථානය අනුව කොහොමද වල් පැලෑටි වර්ග කරන්නේ කියලා. වැඩෙන ස්ථානය අනුව වල් පැලෑටි අපිට කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ගොඩබිම වැඩෙන වල් පැලෑටි හා ජලයේ වැඩෙන වල් පැලෑටි. ගොඩබිම වැඩෙන වල් පැලෑටි වලට උදාහරණ තමයි මොණර කුඩුම්බිය, කුප්පමේනියා, ගොඩමාරු, නිදිකුම්බා. ජලයේ වැඩෙන වල් පැලෑටි වලට උදාහරණ තමයි දියසියඹලා, දියහබරල, ජපන් ජබර, ගිරාපලා. ඊළඟට අපි බලමු ජීවිත කාලය අනුව කොහොමද වල් පැලෑටි වර්ග කරන්නේ කියලා. ජීවිත කාලය අනුව ගත්තාම වල් පැලෑටි කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි වාර්ෂික වල් පැලෑටි හා බහුවාර්ෂික වල් පැලෑටි. වාර්ෂික වල් පැලෑටි කියලා කියන්නේ එක් වර්ෂයක් තුල හෝ ඊට වඩා අඩු කාලයක් තුලදී ජීවන චක්‍රය සම්පූර්ණ කර මිය යන වල් පැලෑටි. මේකට උදාහරණ විදියට කුප්පමේනියා හා මොණර කුඩුම්බිය ගන්න පුළුවන්. ඊට පස්සේ බහුවාර්ෂික වල් පැලෑටි කියලා කියන්නේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන වර්ෂයකට වඩා වැඩි කාලයක් ගන්නා වල් පැලෑටි. මේකට උදාහරණ විදියට ඇටවරා, කලාඳුරු, ගඳපාන වගේ ශාක ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ වල් පැලෑටි පාලනය කරලා ඵලදායී භෝග වගාවක් සිදු කරගෙන යන්න අපිට ගන්න පුළුවන් උපාය මාර්ග මොනවද කියලා. වල් පැලෑටි පාලන උපාය මාර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒක තමයි වගා බිම තුල තියෙන වල් පැලෑටි භෝගයට හානි කළ සිදු කළ හැකි මට්ටමට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සහ වගා භූමියට අලුතින් වල් පැලෑටි ඇතුළු වීම වැළැක්වීම. දැන් අපි බලමු වල් පැලෑටි පාලනය කරන්න වගා බිම තුල තියෙන වල් පැලෑටි
භෝගයට හානි සිද්ධ කරන්න පුළුවන් මට්ටමට අඩුවෙන් පවත්වා ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. පළවෙනි එක තමයි සුදුසු වගා ක්‍රමයක් හෝ වගා රටාවක් තෝරා ගැනීම. උදාහරණයක් විදියට ශස්‍ය මාරු ගොවිතැනේදී අපි විවිධ භෝග වර්ග ඉඳනවා වගා භූමියේදී. එතකොට විවිධ ගැඹුරට අපි පස හැරීම සිද්ධ කරනවා. අල භෝග වගා කරද්දී අපි පසේ ගැඹුරටම මේ පස හැරීම සිද්ධ කරනවා. එතකොට පසේ තියෙන වල් පැලෑටි වල භූගත කොටස් එහෙම ඉවත් වෙනවා. ඊට පස්සේ ගත්තාම මිශ්‍ර භෝග වගාවේදී අපිට පුළුවන් ඉක්මනට පස ආවරණය නොකරන භෝගයක් එක්ක ඉක්මනට පස ආවරණය කරන භෝගයක් ඉඳන්. මේකෙනුත් අපිට පුළුවන් වල් පැලෑටි පාලනය සිද්ධ කරන්න. ඊළඟ ක්‍රියාමාර්ගය තමයි මනා ලෙස බිම් සැකසීම. මූලික බිම් සැකසීම සිද්ධ කරද්දී අපි වගා භූමිය හොඳින් උදළු ගන්නවා. එතකොට මේ මුල් කැබලි මගින් නැවත පැලවෙන වල් පැලෑටි තිබ්බොත් අපිට මේ මුලත් එක්කම අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟ ක්‍රියාමාර්ගය තමයි භෝග සංස්ථාපනයේදී නිසි පරතරයකට සිටුවීම හා පාළු සිටුවීම. සාමාන්‍යයෙන් පස හිරුවෙලියට නිරාවරණය වෙද්දී ඉක්මනට වල් පැලෑටි වර්ධනය වෙනවා. මේක වළක්වන්න අපි පස භෝගයෙන් හොඳට ආවරණය වෙන විදියට තියෙන්න ඉඳන්න ඕනේ. භෝගය සම්පූර්ණයෙන් වර්ධනය වෙද්දී එමගින් ඒ කියන්නේ ඒ භෝග වියනින් පස ආවරණය වෙන විදියට අපි මේ භෝග අතර පරතරය සකසා ගන්න ඕනේ. එමගින් භෝග වියනින් පස ආවරණය වෙලා හිරුවෙලියට පස නිරාවරණය වෙන ප්‍රමාණය අඩු වෙලා මේ වල් පැලෑටි පාලනය සිද්ධ වෙනවා. ඊළඟට ගත්තාම අපිට පුළුවන් වල් පැලෑටි අතින් උදුරලා දාන්න. මේක කුඩා පරිමාණයේ භූමි ප්‍රමාණයක වගේම වැඩි වටිනාකමක් තියෙන භෝග සහිත වගා භූමියකටත් සුදුසු වෙන ක්‍රමයක්. ඊළඟට ගත්තාම ප්‍රමාණවත් පරතරයකින් යුතුව ඉඳලා තියෙන භෝග තියෙන භූමියක නම් අපිට පුළුවන් උදළු ගෑම මගින් වල් පැලෑටි ඉවත් කරන්න. ඊළඟට ගත්තාම පසට වසුන් යෙදීම. පසට වසුන් යෙදීම මගිනුත් වල් පැලෑටි බීජ ප්‍රරෝහණය අවම වෙනවා. අපිට මේ වසුන් විදියට යොදා ගන්න පුළුවන් පිදුරු පොල්ලතු වගේ දේවල්. එහෙම නැත්නම් කළු පැහැති පොලිතීනුත් යොදා ගන්න පුළුවන්. ඊළඟට ওই රබර් පොල් වගේ බහුවාර්ෂික භෝග තියේදී අපිට පුළුවන් වල් පැලෑටි වල වායව කොටස් කපලා ඉවත් කරන්න. මේ ක්‍රමයේ තියෙන වාසියක් තමයි පසට හානි වෙන්නේ නැති නිසා පාංශු ඝාතනය අඩු වෙනවා. ඊළඟට අපිට පුළුවන් ආවරණ භෝග වවන්න. මේකෙනුත් පස ආවරණය වීම සිද්ධ වෙන හින්දා වල් පැලෑටි මතුවෙන්න බාධා ඇති වෙනවා. උදාහරණයක් විදියට අපිට පුළුවන් රබර් වගාවේදී පියුරේරියා ෆේසියොලොයිඩ් කියන භෝගය ඉඳන්න. ඊළඟ උපාය මාර්ගය තමයි කුඹුරට ජලය බැඳ තැබීම. මේකෙදී වල් පැලෑටි ජලයෙන් යට වෙන හින්දා කුණු වෙලා මිය යනවා. ඊට පස්සේ ගත්තාම කුඹුරු වල අපිට පුළුවන් රොටරි වීඩරය භාවිතා කරලා වල් පැලෑටි ඉවත් කරන්න. වල් පැලෑටි ඉවත් කරන්න අපිට යොදා ගන්න පුළුවන් ජෛව පාලන ක්‍රමයක් තමයි වල් පැල ආහාරයට ගන්න ජීවීන් යොදා ගැනීම. උදාහරණයක් විදියට පොල් වගාව එහෙම වල් පැලෑටි පාලනය කරන්න අපිට පුළුවන් වල් පැල උලා ගන්න ගවයන් යොදා ගන්න. ඒ වගේම තමයි සැල්වීනියා වර්ධනය පාලනය කරන්න සයිටෝබේගස් සැල්වීනිය කියන ගුල්ලා යොදා ගන්න පුළුවන්. ඊළඟ උපාය මාර්ග තමයි රසායනික වල්නාශක භාවිතා කිරීම. අපිට වෙනත් ක්‍රමයකින් වල් පැලෑටි පාලනය කරන්න බැරි නම් අපි රසායනික වල්නාශක භාවිතා කරනවා. මේ ක්‍රමය අපි වැඩි යොදාගන්නේ නැත්තේ රසායනික ද්‍රව්‍ය පරිසරයට ගොඩක් අහිතකර විදිහට බලපාන නිසා. ඊළඟට අපි බලමු වගා භූමියට අලුතෙන් වල් පැලෑටි ඇතුළු වෙන එක වළක්වන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. පළවෙනි එක තමයි අපි බීජ ඉඳද්දී වල් පැලෑටි බීජ වලින් තොර බීජ ඉඳන්න ඕනි. ඊළඟ එක තමයි අපි ඔය කොම්පෝස් පොහොර එහෙම නැත්නම් කොළ පොහොර යොදද්දී මේවත් වල් පැලෑටි බීජ වලින් තොර පොහොර යෙදීම සිද්ධ කරන්න ඕනි. ඒ වගේම තමයි වගා භූමියට ජලය සපයන වාරියල මාර්ග වල් පැලෑටි වලින් තොරව පවත්වා ගන්න ඕනි. ඒ වගේම තමයි අපිට පුළුවන් පිරිසිදු කෘෂි උපකරණ භාවිතා කරන්න. මේ වගා භූමියට අලුතෙන් වල් පැල එකතු වීම වැළැක්වෙනවා. ඒ වගේම තමයි වගා බිම අවට ප්‍රදේශය වල් පැලෑටි වලින් තොරව පවත්වා ගන්න ඕනේ.
ඒ මගින් සුළඟ ජලය හා සතුන් මගින් මේ වල් පැලෑටි ව්‍යාප්ත වෙලා වගා භූමියට එන එක නවතිනවා. ඊළඟ එක තමයි නීති අනපනත් ක්‍රියාත්මක කිරීම. මේකෙන් අපිට පුළුවන් වල් පැලෑටි ප්‍රාදේශීය ව්‍යාප්ත වෙන එක වළක්වන්න. ඒ වගේම තමයි රට තුළට විවිධ වල් පැලෑටි වර්ග ඇතුළු වෙන එක වළක්වන්නත් පුළුවන්. ඊළඟට අපිට මේ වල් පැලෑටි ඇතුළු පලිබෝධ පාලන ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ශස්‍ය විද්‍යාත්මක ක්‍රම. ඒ කියන්නේ භෝග වගාව ආරම්භයේ ඉඳලා අවසානය දක්වා අපි අනුගමනය කරන විවිධ කෘෂිකාර්මික කටයුතු මගින් පලිබෝධ පාලනය කිරීම. උදාහරණ විදියට ශස්‍ය භෝග මාරුව, මිශ්‍ර භෝග වගාව මගින් වල් පැලෑටි පාලනය කිරීම ගන්න පුළුවන්. ඊළඟ එක තමයි යාන්ත්‍රික ක්‍රම. ඒ කියන්නේ අතින් හෝ යම් උපකරණයක් භාවිතයෙන් වගා භූමියෙන් පලිබෝධ ඉවත් කිරීම. උදාහරණ විදියට අතින් වල් පැල ඉවත් කිරීම, උදළු ගෑම, රොටරි වීඩරයෙන් වල් පැල ඉවත් කිරීම ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ජෛව විද්‍යාත්මක ක්‍රම. මේකෙදී අපි විවිධ ජීවීන් යොදාගෙන පලිබෝධ පාලනය සිද්ධ කරනවා. උදාහරණ විදියට පොල් වගාවේ ගවයන් යොදාගෙන වල් පැලෑටි පාලනය, සැල්වීනියා වර්ධනය පාලනය කරන්න සයිටෝබේගස් සැල්වීනිය කියන ගුල්ලව යොදා ගැනීම ගන්න පුළුවන්. ඊළඟ උපාය මාර්ගය තමයි රසායනික ක්‍රම භාවිතයෙන් පලිබෝධ පාලනය. මේකෙදී අපි කරන්නේ විවිධ පලිබෝධ නාශක. ඒ කියන්නේ වල් නාශක, කෘමි නාශක යොදලා පලිබෝධනය පාලනය. ඊළඟ එක තමයි ව්‍යවස්ථාපිත ක්‍රම. මේකෙදී අපි කරන්නේ ශාක නිරෝධායනය හා සංරක්ෂණය සඳහා තියෙන පනතට අනුව නීති අනපනත් ක්‍රියාත්මක කිරීම. ඊළඟට අපි රසායනික වල්නාශක ගැන කතා කරමු. වර්තමානයේ ගොඩක් වෙලාවට අපි මේ රසායනික වල්නාශක යොදා ගන්නවා. හැබැයි වල්නාශක නිතර භාවිතා කිරීම සුදුසු නැහැ. අනිත් ක්‍රමවලට වඩා පහසු වල් පැලෑටි පාලන ක්‍රමයන් නිසා ගොඩක් වෙලාවට ගොවීන් මේ ක්‍රමය භාවිතා කරනවා. හැබැයි නිසි ආරක්ෂක පිළිවෙත අනුගමනය නොකරොත් මෙමගින් පරිසරයට හා සතුන්ට හානි වෙන්න පුළුවන්. අපිට රසායනික වල්නාශක වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර 3කට. ඒ තමයි වල්නාශකයේ ඉදිය යුතු අවස්ථාව අනුව, වල් පැලෑටිය තුළ වල්නාශකය ක්‍රියාත්මක වන ආකාරය අනුව සහ මර්ධනය වන වල් පැලෑටි වර්ගය අනුව. වල්නාශක යෙදිය යුතු අවස්ථාව අනුව අපිට වල්නාශක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පූර්ව නිර්ගමන වල්නාශක හා පශ්චාත් නිර්ගමන වල්නාශක. පූර්ව නිර්ගමන වල්නාශක කියලා කියන්නේ වල් පැලෑටිය පොළවෙන් උඩට මතුවෙන්න කලින් ඒවා විනාශ කරන වල්නාශක. මේවා බිම් සකසද්දි පසට යොදනවා. එතකොට මේවට අපි කියනවා පසට යොදන වල්නාශක කියලාත් කියනවා. ඊළඟට තියෙන්නේ පශ්චාත් නිර්ගමන වල්නාශක. පශ්චාත් නිර්ගමන වල්නාශක කියන්නේ වල් පැලෑටිය පොළවෙන් උඩට මතු වුණාට පස්සේ පත්‍ර මස්තට ඉසෙන ලබන වල්නාශක. මේක අපිට බිම් සැකසීමේදී වගේම භෝගය ඉන්දුවට පස්සෙත් යොදන්න පුළුවන්. මේවට අපි කියනවා පත්‍රවලට යොදන වල්නාශක කියලා. වර්තමානයේදී වල්නාශක නියමිත සාන්ද්‍රණය ඉක්මවලා භාවිතා කිරීම නිසා පස දූෂණය, ජල දූෂණය, ඒ වගේම මේවා ආහාර දාම ඔස්සේ ගිහිල්ලා මිනිසුන්ට ලෙඩ රෝග ඇති කිරීම වගේ ගොඩක් බරපතල තත්ත්ව ඇති වෙලා තියෙනවා. වල් පැලෑටිය තුළ ක්‍රියාත්මක වන ආකාරය අනුව වල්නාශක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ස්පර්ශ වල් පැලෑටි නාශක හා සංස්ථානික වල් පැලෑටි නාශක. ස්පර්ශ වල් පැලෑටි නාශක කියලා කියන්නේ වල් නාශකය ස්පර්ශ වෙච්ච ස්ථානයේ පමණක් ශාකපටක විනාශ කරන වල් නාශක. සංස්ථානික වල් පැලෑටි නාශක කියලා කියන්නේ ස්පර්ශ වෙච්ච ස්ථානයෙන් වල් පැලෑටි තුළට වල් නාශකය ඇතුළු වෙලා මුළු ශාකයම විනාශ කරන වල් පැලෑටි නාශක. ඊට පස්සේ අපිට මර්ධනය වන වල් පැලෑටි වර්ගය අනුව වල් නාශක වර්ග කරන්න පුළුවන්. ඒ තමයි සියල්ල නසන වල් නාශක හා තෝරා නසන වල් නාශක. සියල්ල නසන වල් නාශක කියලා කියන්නේ පළල් පත්‍ර, පන් හා තෘණ කියන වල් පැල සියලු වර්ග විනාශ කරන වල් නාශක වලට අපි කියනවා සියල්ල නසන වල් නාශක කියලා. තෝරා නසන වල් නාශක කියලා කියන්නේ මේකෙදී තෘණ ඉතුරු වෙලා අනිත් පළල් පත්‍ර හා පන් කියන වල් පැලෑටි මාර්ග මර්ධනය කරන වල් නාශක වලට.
ඊළඟට අපි බලමු සුදුසු වල්නාශකයක් තෝරගනිද්දී සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා. භෝගය ඉන්දන්න කලින් බිම් සකසන අවස්ථාවේ නම් භූමියේ තියෙන සියලු වල් පැලෑටි විනාශ කරන්න අපි යොදන්න ඕන සියල්ල නසන වල්නාශක. එහෙම නැති වුණොත් තෝරා නසන වල්නාශක යෙදුවොත් තෘණ ඉතුරු වෙලා පන් හා පළල් පත්‍ර වල්නාශක විතරයි විනාශ වෙන්නේ. ඊළඟට ගත්තාම ධාන්‍ය භෝග වගාවක තියෙන පළල් පත්‍ර හා පන් වර්ග පාලනය කරන්න නම් අපි යොදන්න ඕන තෝරා නසන වල්නාශක. නැත්තම් එමගින් ධාන්‍ය භෝග වලටත් හානි වෙන්න පුළුවන්. වී වගාවටත් අපි යොදන්න ඕන තෝරා නසන වල්නාශක. මොකද වී කියන්නේ තෘණ කුලයට අයත් ශාකයක්. ඊළඟට ගත්තාම භූගත කොටස් තියෙන වල් පැලෑටි විනාශ කරන්න නම් අපි යොදන්න ඕනේ සංස්ථානික වල්නාශක. මොකද සංස්ථානික වල්නාශක මගින් තමයි ශාකයේ ස්පර්ශ වෙන ස්ථානයේ විතරක් නෙමෙයි ස්පර්ශ වෙන ස්ථානයෙන් ශාකයට ඇතුළු වෙලා ඊට පස්සේ මුළු ශාකයම එහෙම නැත්නම් මුළු වල් පැලෑටියම විනාශ කරන්නේ සංස්ථානික වල්නාශක මගින් පමණයි. භූගත කොටස් නැත්තම් ස්පර්ශ වල් පැලෑටි නාශක යොදන එක ප්‍රමාණවත්. මොකද ස්පර්ශ වල් පැලෑටි නාශක මගින් සිද්ධ වෙන්නේ ස්පර්ශ වෙච්ච ස්ථානයේ තියෙන ශාක පටක විනාශ කරන එක විතරයි.